ඉතින් මං හිතුවා අද කතා කරන්න ඕනේ කියලා මේ ගල්ලංගුරු ප්‍රශ්න ගැන. ඉතින් අපි බලමු මේ ගල්ලංගුරු වංචායේදී මොකද්ද වෙලා තියෙන්නේ. ඒක වංචාවක්ද නැද්ද කියලා අපි හරියටම දන්නේ නැහැ. නමුත් දැනට විගණන වාර්තාව එළියට ඇවිල්ලා තියෙන හින්දා ඒකේ විශේෂයෙන්ම සඳහන් වෙනවා මෙතෙන්දී යම්කිසි පාඩුවක් ශ්‍රී ලංකාවේ රජයටත් ඇත්තටම ඉතින් රජයට වැඩිය පාඩුවක් කියලා තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට. අනුකුමාර මහත්තයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි කාලවල්ලද ගල්ලංගුරු ගන්න කියලා කියලා දවසක් දෙකක් ගෙන විගණක වාර්තාව වෙවිලා තියෙනවා. ඇත්තටම කියනවා මේ කියපු කතාව ගැන මට නම් කිසිම පැහැදීමක් නැහැ. රටක ජනාධිපති කෙනෙක් වුණාම මම කියන්නේ මම ජනාධිපතිට සපෝට් කරන්නේ නැහැ කියලා. අපි තාමත් මේ රජයට යම්සි සපෝට් එකක් දෙනවා. අපි ඉස්සෙල්ලා ඉඳපු කරුණට වැඩිය විශේෂයෙන් මේ රජයට කැමති. නමුත් රටක ජනාධිපති කෙනෙක් වශයෙන් කාලවල්ලද ගල්ලංගුරු ගන්න කියලා කියප එක දැන් අනිත් පැත්තට පොඩ්ඩක් පත් වෙලා තියෙනවා. මම අත්‍තරම නිවස් අවුට්ලට් දෙක තුනකම බැලුවා. ඒගොල්ලෝ කියන විදියට ලැබ් වල ප්‍රශ්නයක් තියෙනවා, ගල්ලංගුරු වල ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ ටෙන්ඩර් එකේ ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේකින් වෙන පාඩුව රෆ්ලි කියන්නේ බාල ගල්ලංගුරු නිසා බිලියන 4.5කට ලං වෙයි කියලා ඒකේ රෆ් නම්බර්ස් දෙක තුනක් තියලා තියෙන එකක් තමයි අපි වැඩිපුර බර්න් කරන හින්දා මම හිතන්නේ අනික අපිට එන්න තියෙන මුදල් ඒ කියන්නේ සප්ලයිට පෙනල්ටි එකක් ගහලා ඒකෙන් ගන්න තියෙන ඔක්කොම මේ කැල්කියුලේට් කරලා මම හිතන රෆ් අයිඩියා එකක් තියෙනවා 4.5 විතර බිලියන 4.5. ඉතින් අනුරකුමාර මහත්තයා පාර්ලිමේන්තුවේදී කියනවා එයා එස්ටිමේට් කරන විදිහ මම හිතන රෆ්ලි එක 7ක් විතර කියලා මට මතක හැටියට සමහරලාට නම්බර්ස් වැරදි නම් මේ මාව කමෙන්ට් එකක් දාන්න පල්ලෙහෙන් මේ මම දන්න විදිහට මම හොයලා බලපු විදිහට ඒතකොට ඔක්කොම එක්ස්පෝෂර් එක එහෙම නැත්නම් සම්පූර්ණ 4 ඉඳන් 7 විතර යනවා යන පුළුවන්. ඉතින් කම්පෙයාර් කරොත් මේක අපි පොඩක් බලමු පරණ මහ බැංකු වංචාව එහෙම නැත්නම් බැඳුම් කර සිද්ධියට කම්පෙයාර් කරොත් රුපියල් බිලියන 12ක ඉඳන් රුපියල් බිලියන 20කට විතර යන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ලොකු වෙනසක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපිට ඩීසල් දවස ගානේ ඩීසල් පුච්චන්න ඕනි හින්දා තවත් මේක වෙනස් වෙන්න පුළුවන්. මේක හරියටම මේ අර බැඳුම් කර වංචාව වගේම තමයි. හරියටම එස්ටිමේට් කරන්න බෑ. ඒ වුණාට අන්තිමට මොකද වෙන්නේ? ඔය කොහොම කිව්වත් ආයතන වලින් ගන්නවා කියලා ඒව ගන්න ලේසි නෑ. දැන් ජනාධිපතිතුමාම කොහොම නඩු ගිහිල්ලා අපි කරනවා කියලා. සාමාන්‍යයෙන් ලීගල් ප්‍රොසෙස් එක තමයි නඩු ගිහිල්ලා අපි ඒගොල්ලන්ට දෙන්න බෑ කොහොමද නඩු ගිහිල්ලා. ඒගොල්ලෝ බංකොලොත් වුණොත් අපි කොහෙන්ද ඔය ඩොලර් රුපියල් බිලියන දෙක ගන්නෙ? අපේ අදහස තමයි අපේ වටේ ඉන්න මිනිස්සු පොඩ්ඩක් දැනුවත් කරන්න ඕනි. රජය වටන්න නෙමෙයි. නමුත් අපි ඉස්සර තිබ්බ රජය පන්නලා මේ රජයට කඩේ ගිහිල්ලා මේ රජය ගෙනාවේ ඉස්සර කරපුව බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. අපි නිකමට හිතලා බලමු මහින්ද රාජපක්ෂ හරි වැරදි හරි මොනවා හරි මහින්ද රාජපක්ෂ කියන්නේ ලංකාවේ තියෙන යුද්ධයක් නිම කළා අන්තිමට කොහොමද යන්න උනේ? යන්න තැනක් නැතුව පැනලා ගියානේ මේ නැවකටද කොහෙද? ඉතින් ඒ වගේ විශාල මම කියන්නේ ප්‍රශ්න තියෙනවා, දූෂණ තියෙනවා, ඔක්කොම හරි. නමුත් ලංකාවේ කැපී පෙනෙන නායකයෙක් විදිහට ඉඳී මහින්ද රාජපක්ෂනේ. එයාට යන එනම නැතුණා නම් මේ රජය දැනගන්න ඕනේ හරියට වැඩ කරේ නැත්නම් ඊට වැඩිය අන්ත තත්යකට මේ රජයට පත් වෙන්න පුළුවන්. අපි කැමති වුණත් අකමැති වුණත්. ඉතින් ඒකේ සමහර මේ බ්ලේම් එක එහෙම නැත්නම් ඒකේ සමහර පාර්ට් එකක් අපිටත් එනවා. මොකද අපි ඇත්තටම කියනවා නම් මේ රජය පත් කරන්න අවංකවම ඩිරෙක්ට්ලි නැතුණාට ඉන්ඩිරෙක්ට්ලි එහෙම නැත්නම් මේ අපි වැඩ කරා මේ රජය පත් කරන්න. අපි කැමති නැහැ මේ රජය ඇවිල්ලා මේක වෙනස් කරයි, මේ සාමාන්‍ය තියෙන ප්‍රශ්න වෙනස් කරයි කියලා. ඉතින් ඒක නිසා පරිස්සම් වෙන්න ඕනි කොහොමද මේවා කරන්නේ කියලා. මම හිතන්නේ ප්‍රෙසිඩන්ට් කියලා තියෙනවා මේකට විශේෂ ජනාධිපති කමිෂන් එකක් දානවා කියලා. ලංකාවේ ජනාධිපති විශේෂ මේකට ජනාධිපති කමිෂන් එකක් දානවා. තව ඊට ඉස්සෙල්ලා වෙච්ච මේ අක්‍රමිකතා එහෙම නැත්නම් කරප්ෂන් හොයන්නත් එක්ක මේ කෝල් ගේන ප්‍රොසෙස් එකේ මම හිතන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අපි විරුද්ධ නැහැ ජනාධිපති මේ කමිෂන් එකක් දාන්න ඕනේ ඒක දාලා හොයන්න ඕනේ. ලංකාවේ ජනාධිපති කමිෂන් එහෙම නැත්නම් තවත් ඔය විවිධ කමිෂන් දාපුවායෙන් කිසිම වැඩක් වෙලා තියෙනවද කියලා අපි හිතලා බලන්න ඕනේ. ලොකු පොත් ගහලා කොළ දහස් ගණන් මේ සල්ලිත් ඒවට වැට කරලා අන්තිමට මොකද වෙන්නේ? මේ වෙච්ච දෙයක්වත් නැහැ, වලින් දුන්න දඬුවමකුත් නැහැ, මිනිස්සු ඒව ගැන දන්නෙත් නැහැ. ඒ හින්දා මේ රජය මේක දානවා නම් අනිවාර්යෙන් මේ කමිෂන් එන රිපෝට් එකට මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න වෙනවා. මෙන්න මේ කැලල ඇත්තරම අපි කෙලින්ම කියන්න ඕනේ කැබිනට් මණ්ඩලයටයි ජනාධිපතිතුමාටයි විශේෂයෙන්ම. මොකක්ද දන්නවද? දැනට ඉන්න බලශක්ති ඇමතිතුමාට විරුද්ධව ප්‍රයිමරි කමිෂන් එකෙන්
මේ ගිය මාසේ මහා අධිකරණයේ නඩුවක් දාලා තියෙනවා. ජනාධිපතිතුමාගේ ආගමෙන්ට මොකද්ද? මිනිස්ටර් වෙන්න ඉස්සෙල්ලා වෙච්ච දෙයක් නඩුවක් දැම්මට වරදකාරයෙක් වෙන්නේ නැහැ. හරි. තේරුම් ගන්න පුළුවන්. දැන් ජනාධිපති කමිෂන් එකක් දානවා මේ වෙච්ච අක්‍රමිකතාව ගැන හොයන්න. හරි. මොකක්ද දැන් තියෙන ප්‍රශ්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ. එයා වැරදි නැත්තම් ජනාධිපතිතුමා හරිනම් දැන් කරන්න ඕනි බලශක්ති අමාත්‍යවරයාට කතා කරලා කියන්න ඕනි ඔයා කමිෂන් එකේ මේ වැඩේ ඉවරනකම් අයින් වෙලා එක් කරගෙන යන්න ඉඩ දෙන්න. මම නම් කියන්නේ ඇත්තටම කියනවා නම් මේවා හරිම ප්‍රාථමික දේවල්. 2016 දී පොහොර ගේන්න ගිහිල්ලා එහෙම නැත්නම් ඒකත් ඇත්තටම කියනවා ප්‍රසම්පාදන ප්‍රොකියුමන්ට් වල ප්‍රශ්නයන්නේ ප්‍රොකියුමන්ට් එකක ප්‍රශ්නයක් ඇවිල්ලා කොහොම හරි ටෙන්ඩර් එක මැනිපුලේට් කරා හරි මොකක් හරි අපි දන්නේ තාම නමුත් ඉන්ඩයිට් කරලා තියෙනවා එහෙම නැත්නම් ඒකට නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. එහෙම තියෙද්දි අපි කොහොමද බලශක්තිය ගැන ලංකාවේ තියෙන ලොකුම අමාත්‍යාංශය ඒකනත් ගල්ලඟුරු කියන්නේ අවුරුද්දේ ගන්න විශේෂම තීරණයක්. ඉතින් එහෙම තැනකට මේ වගේ ප්‍රශ්නයක් තියෙන අමාත්‍යවරයෙක් මේ වගේ ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ව පත් කරන එක ඔය කොච්චර සුදු ඇඳගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ජස්ටිෆයි කරන්න ගත්තත් කරන්න පුළුවන්ද? පොඩ්ඩක් හිතලා බලන්න. දැන් මම අහගෙන ඉඳියා මේ පාර්ලිමේන්තුවේ කරපු කතා ඇත්ත. මේ රජයේ පිළිබඳ විවේචන තිබ්බට අපි කියන්නේ මේ රජය සම්පූර්ණ වැරදි කියලා. මේ රජය සෑහෙන try කරනවා මිනිස්සුන්ට සහන ලබා දෙන්න. ඊට අමතරව සල්ලි ඉතුරු කරන්න ඒවා අපි අප්‍රීෂিয়েට් කරනවා. නමුත් තමන්ගේ තියෙන සුජාතභාවය රැක ගන්න නම් මේ මිනිස්සුව පැත්තකින් තියලා තමයි මේ පරීක්ෂණය කරන්න වෙන්නේ. අපි කැමති නැත්නම් මං කියන්නේ යකෝ ප්‍රාථමික ළමයෙකුට උනත් තේරෙන දෙයක් මේ ලංකාවේ රජයට තේරෙන්නේ නැත්තේ ඇයි කියන එක මට හිතා ගන්න බෑ. දැන් කියන්න පුළුවන් මේ චෝදනා කරා කියලා වරදකරු වෙලා නැහැ. චෝදනා කරක වෙනයි. චෝදනා නිකන් කරන්නේ නැහනේ. සාමාන්‍ය බ්‍රයිබරි කමිෂන් එකෙන් ඇවිල්ලා නඩු දාන්නේ නැහනේ නිකන්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙන හින්දා නඩුවක් දාලා තියෙන නඩුව ඉවරනකම් මේ එයාට පුළුවන් පැත්තටලා නඩුව ඉවරනාට පස්සේ නඩුවෙන් පස්සේ මම මේ ඒ නඩුවෙන් නිදහස්. එතකොට තවත් හොඳයි. අපි සමාජයේ මිනිස්සු වැඩිපුර ඡන්ද දීලා පත් කරන්නත් තියලා තිනවා. ඉතින් මගේ නම් අදහස් ඇත්තට කියන වගේ humble opinion එක ජනාධිපතිතුමා බලශක්ති අමාත්‍යතුමාට කියන්න ඕනේ මේ පරීක්ෂණය වෙනකම් පැත්තකට වෙලා ඉන්න කියලා. මගේ අදහස මම කියන්නේ අපිට මේවට කියන බලයක් නැහැ. අපි මේ සාමාන්‍ය මිනිස්සු. නමුත් එහෙම තමයි ලංකාවේ මිනිස්සු වෙන්නේ. එතකොට තමයි මේට ඉස්සෙල්ලා ඉඳපු රජයවලුයි දැන් ඉන්න රජය අතර වෙනස තේරෙන්නේ. ඉස්සෙල්ලා තිබ්බ පොතම පෙරලගෙන යන්න ඕන නම් මං හිතන්නේ මිනිස්සු NPP එකට ඡන්දය දෙන්න උමනාවක් තිබ්බ කියලා. විශේෂයෙන්ම රජය දැනගන්න ඕනේ accountability එක තියෙන්නේ කාටද කියලා. නිකන් ඇවිල්ලා මේ ඇත්තටම මම කැමති අනුර කුමාර දිසානායක මහත්තයා කාලා බලලද ගල්ලඟුරු කාලා බලලද ගේන්නේ කියන ඒ කතාව නොකියන්නේ. ඒක ජනාධිපති කෙනෙක්ට සුදුසු කතාවක් නෙමෙයි. මේ ලංකාවේ මිනිස්සු කොච්චර දුක් විඳද? කොච්චර ප්‍රශ්න වලින් ඇවිල්ලාද මේ යන්තම් ඔලුස්සගෙනට තවමාකට ප්‍රශ්නයක් ගන්නේ. ඇත්තටම ගල්ලඟුරු ගේනහල්ලා මොකක් හරි වෙලා වංචාවක් වෙලා තිනවනම් දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න. දැන් අද බලන්න ඉස්සර මහ බැංකුව වංචා වෙලා කිසි දෙයක් කරලා පාස්කු ප්‍රහාරය මොකද්ද ලංකාවේ වෙලා කාටද දඬුවම් දීලා තින්නේ? දඬුවම් දෙන්නේ ඉතින් මිනිස්සු ඇවිල්ලා ගොම් පොත් පෙරලනවා. පාස්කු ප්‍රහාරය ගැන ඉස්සෙල්ලා ගල්ලඟුරු වංචා වුණා. සීනි වංචා ලංකාවේ මිනිස්සුන්ට ඇත්තටම ලංකාවේ මිනිස්සු හරි පව් බලන්න කීයෙන් කී තැනකට සාධාරණයට වැඩක් කරලා ඉස්සරහට එන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම දුක් හිතෙන සිටුේෂන් එකක්. එහෙම නැත්නම් අපිටත් ඒක කනගාටුයි. නමුත් ඒක තමයි වෙන්නේ. ඒක නිසා කරුණාකරලා මම අපි ඇත්තටම මහා යාචනා කරනවා ලංකාවේ රජයේ විශේෂයෙන්ම අපි විශ්වාස කරන අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ නිකන් පාර්ලිමේන්තුවේ මේ පැයටම මේ නිකන් මහන්තත්කමෙන් උද්දච්චකමෙන් කතා කරලා මේක හොදන්න නැදවන මේක යම්කිසි දෙයක් තියෙනවා. යන්තම් හුස්ම ගන්න යනකොට තවත් මොකක් හරි බෝලයක් මේ මිනිස්සුන්ගේ කරමත පැටවෙලා තියෙනවා. ඉතින් ඒක දැනගෙන ඉන්න රජයේ මත තමයි ඒ වගකීම තියෙන්නේ. මම දැක්කා මේ අනුර කුමාර දිසානායක මහත්තයා මේ අප්‍රේල් මාසේ විශාල සහන දෙන්න කතා කරලා පාර්ලිමේන්තුවේ ඒවා ඉතාම හොඳයි. අපි ඒවා අප්‍රීෂিয়েට් කරනවා. එහෙම නැත්නම් අපි ඒවා අගය කරනවා. මම හිතනවා අපි මේ ජනාධිපති කමිෂන් එකක් දාන එක හොඳයි. ඒක දාලා අනිත් කමිෂන් වල වෙච්ච රිපෝට් වලට වෙච්ච දේම වෙන්න දෙන්නේ නැතුව කින් යම්කිසි විදියකින්
මේ වෙච්ච ප්‍රශ්න පිළිබඳ විවිධභාවය එහෙම නැත්නම් ඒක වෙච්ච දේ ගැන ලංකාවේ මිනිස්සුන්ට දැනගන්න ලැබෙන්න ඕනේ විශේෂයෙන්. ඊට අමතරව ඒකට දඬුවම් දෙන්න ඕන නම් එහෙම නැත්නම් ඒකට මොකක් හරි යම්කිසි පැනල්ටි එකක් මුදල් අය කර ගැනීමක් කරන්න ඕන නම් ඒවා පිළිවෙලට කරන්න ඕනි. ඒක තමයි අපේ තියෙන එකම බලාපොරොත්තු. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ඔබ ස්තුතියි.